හෙලෝ ප්‍රෙන්ස් සාදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. ඔන්න ඉතින් මම අද ප්ලේ කරන්න හදන්නේ ග්‍රැනි chapter 2. ඔන්න ඉතින් මම අද හෙලිකොප්ටරෙන් පැනලා යන්න තමයි හිතාගෙන ඉන්නේ. බැරුණොත් ඉතින් වෙන මොකෙන් හරි පැනලා යනවා. ආයි මේකේ දෙපාරක් වෙනවාම ග්‍රැනි එනවා, තුන් පාරක් වෙනවාම ග්‍රෑන්ඩ්පා එනවා. එක පාරක් වෙනවාම නම් මොකෙක්වත් එනවද දන්නේ නැහැ. ග්‍රෑන්ඩ්පා ගියාද දන්නේ නැහැ. ආ එනවා කවුද? ග්‍රෑන්ඩ්පා යාවා. දැන් ග්‍රැනි අක්කා නැත්තේ නෑ. වුන් එනවා. නැගිට්ටා ෂේප් එකේ උඩට කැපිලා වෙපන් කී එක හොයාගන්න ඕනේ. මොකද මේ බයට එහෙම නෙමෙයි, මම මේ හෙලිකොප්ටරෙන් පැනලා යන හින්දා අර කාමරේ අරගන්න යතුරු බෙල්ල එල්ලන් ඉන්නේ. ඒක ගන්න ඉතින් වෙපන් කී එක ඕනෙම What? ඒ හින්දා ගිහිල්ලා හොයාගන්න ඕනේ. වෙපන් කී එක නැද්ද දන්නේ මොකක් හරි. Oh my god! Wow! බඩු තියනවා. බඩු තිබ්බට වැඩක් නැහැ. මේ මගුල ලැග් වෙනවා. එතකොට දැන් මම පැනලා යන්න නම් උඩට හොඳට සද්දයක් දාන්න ඕනේ. ඊට කලින් මේකේ මේ ලැග් එක චුට්ටක් හදාගන්න ඕනේ. චුට්ටක් ඉන්න. 2000 years later. දැන් නම් හරි වගේ. මට හිතෙනවා ලැග් එකක් නෑ, සෙන්සිටිව් චුට්ටක් අඩු කරමු. එතකොට හරි. දැන් මම මේක ගන්න යන්න ඕනේ යටට. ඕන් උතන තමයි අවුල තියෙන්නේ. යටට යන්න ගියාම මට කෙලවෙනවා හොඳටම. කෙක්වත් නෑ. මාර්ගේ නම් පැහැදිලි. කිව්වට එහෙමවත් නෑ වගේ. අරගම්මුකෝ. ඇරියන් ඇරියා. මේ කබඩ් එක තල්ලු කරා ඇරියා නෙමේ. හරි. මේක බිමට දාලා වෙපන් කී එක පොලේ ගහමු. නැත්තම් ওই වෙලාවකට ඔය ෂෝටි එහෙම පොළව හරහා යනවා. එහෙම උත් ඉතින් මං ආයෙ මේක මුලින් දැන් ගහන්න බෑ. අඩි අරලා මාර්ගේ පැහැදිලිව තිබිලා නෑනේ. හරි. විනාඩි 2යි තප්පර 30කට මැරුණා. ඕව වෙලාව නම් අදාළ නෑ මට. මට මේ ග්‍රෑන්ඩ්පා මරා ගන්න තිබ්බ නම් ඇති. ඒක නැද්ද මැරිලාද? ඒ ග්‍රෑන්ඩ්පා කොහෙද? මේක ඇතුලේද? කොහෙන් එයිද දන්නේ නැහැ. අම්මට උඩ ඉන්නේ. පොරණන් ඉන්නවා තිබ්බා. මං හිතුවේ කෙලුණාම තමා කියලා. මු යතුරු දහගෙන ගලි යතුරු ගමු. යතුරු අරන් උඩට කැපෙමු. ඊට පස්සේ ආයෙමුකෝ අපි ෂොටි අරගෙන යන්න. ෂොටියත් ඕනේ වෙයි. එහෙම නැත්තම් කෙලවෙනවනේ. ඒ කට්ටිය මරලා දාන්නත් ඕනේ වෙලාවකට. අපි දැන් බඩු ටික එකතු කරගමුකෝ. ඉස්සල්ලාම මේ ෆොටෝ 3 ඕනේ. එකක් හරි මෙතන ගොඩ දාගත්තාම හරි. ඊට පස්සේ අපි මේක ඇතුලේ මොකද්ද බලමු තියෙන්නේ. මැනුවල් එක. ඒක හරි. මෙතන ෆොටෝ එක නම් අපිට ඉක්මනට ගිහින් දාගන්න පුළුවන්. යට මොනවද තියෙන කියලා චෙක් කරගන්න ඕනේ. ඉතින් යට තියෙනව ගන්නනේ වෙලා යන්නේ. බලමු මෙතන මොනවද තියෙන්නේ. මෙන්න මේක මේ දොරේ මේව කන් නෙමෙයි, මේක හෙලිකොප්ටර් යතුරු. මම මේ ගේම් එක ගත්ත දවස්වල හිතන් ඉතින් මේක මේ දොරට දාලා මොකක් හරි කරන මගුලක් කියලා. පස්සේනේ දන්නේ දොරේ මේවා දොරේ නෙමෙයි. චොපර් එකේ යතුරු කියලා. කවුද බං ඔහොම යතුරු දාන්නේ චොපර් වලට? කමන්න අපි මේ උණ්ඩ දෙක ලෝඩ් කරගමු. අපිට තව මොනවද මදි? නෑ ඊට කලින් මොනවද තියෙන්නේ? තව එක ෆොටෝ එකක් මදිනේ. එක ෆොටෝ එක මෙතනද? එතන නෑ. මෙතන ෆොටෝ වෙලාවකට තියෙනවා. එකක් බලාගෙන මෙයක් ආයෙ එන්න බෑ. එතනත් නෑ. කියන්නේ එකක් තියෙන්නේ මෙතනම තම. ඕක අරින්න අපි මොකද්ද කරන්න ඕනේ? ඉතින් මට මතක නෑනේ. අම්මට සිරි. අතන අර වෙන්ච් එක මොකද්ද එක් ගෙනල්ලා නේ ගලවන්න ඕනේ. ඊට කලින් අපි මේ බඩු ටික අතනින් ගෙනත් දාගමු. මම මේ කාලෙකින් ග්‍රැනි දෙක ගහන්නේ. මේක මේ ඩිලීට් කරලා තිබිලා මේ ගත්තේ ළඟදී. ඒකයි ඔය. දන්නේ නැද්ද ඉතින් චුට්ට. ඒ හින්දා තමයි මේ. නැත්තම් ආයේ මම මෙහෙන වැඩ්ඩා. මම මේ ඒ උනාට මේක ඊසි නම් ගහන්න ඕනේ නෑ. මම මේ ඊසි දාලා තියෙන්නේ මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකට කෙලවෙච්ච හින්දා. හරි අපි ඒකත් ගොඩ ගහගමු. දැන් ග්‍රැනි නම් නැගිටලත් ඇති. මට හිතෙනවා ගොඩක් දුර නැගිටලා ඉන්නේ. කොහෙන් එයිද දන්නේ නැහැ ග්‍රැනි නා.
චුට්ටක් මේක චෙක් කරගමුකෝ. මේ මෙතන මේ කාණුව වගේ එක ඇතුළෙත් ලාවට තියෙන ග්ලිසරින් එක. හැමතිස්සෙම නම් තියෙනවද දන්නේ තියෙනවා. ඒකත් හම්බුණා. හැබැයි ග්‍රැනි නැගිටලා ඇත්තේ. ගියොත් කෙලවෙයිද දන්නේ. මං අතන බඩු ගොඩක් පොලේ ගහලා මෙතන ෂොටියත් පොලේ ගහලා ඉන්නේ. ඇරියා. ග්‍රැනි නැද්ද? මුන් කොච්චර ලාකටද මැරෙන්නේ? මට විනාඩි 2යි තප්පර 30කටනේ. විනාඩි 2ක් ගියේ නැද්ද තව? යන්න ඇතිනේ. මට උඩ. ග්‍රැනි නම් ආවා. ග්‍රෑන්ඩ් පා කොහෙද දන්නේ ඉන්නේ. ඌ තාම මැරිලාද දන්නේ. අපි මේකත් අරගෙන ෂේප් එක පල්ලෙහාට කැපෙමු. මොකද අර සතාව මරන්නත් ඌනේ. කලින් උන්ද ලෝඩ් කරගෙන ෂේප් එකේ ඔළුව දාලා බලන්න. ග්‍රෑන්ඩ් පා කොහෙද දන්නේ. අඩි නෑ නූ මැරිලාද? රාවටම කොහෙද ඌ? ඒක කමන්නේ. අපි මේක මෙතනින් පල්ලෙහාට දාගමු. ගියා නේද? අපි දැන් ෂොටි ආරන් ෂේප් එකේ පහලට ගිහිල්ලා අර හිපාටුවව මරමු. සැන්ඩ්‍රියානාගේ පුතා. නේද? පුතා නේද උක? කෙල්ලෙක් නෙමෙයිනේ. කොයිද ඉතින් ඒ කනෑනේ. ග්‍රෑන්ඩ්පා නෑනේ. නෑ. හොඳට බලා ගන්න ඕනේ මේ ග්‍රැනි දෙකටියක් ගහන්න අමාරුයි. ග්‍රැනි එකට වඩා මොකද මේ දෙන්නෙක් ඉන්නකොට අර කාමරත් මේකේ වැඩි වගේ තීන්නක් තියෙනවා. වංගුත් වැඩි. දැන් හොඳට බලන්න ඕනේ මං ග්‍රෑන්ඩ් පාව තව මැරුවේ නෑ. ඒ හින්දා තමයි බය. එනකට කමන්නේ එක්කෙනා ඉන්නේ ග්‍රැනි නෑනේ. ඒ හින්දා අවුලක් නෑ. ග්‍රැනිත් ඉන්නකොට තමයි අවුල. මෙතන නෑ නේද? නෑ. මේ ඉන්නේ පුංචි හුරතලා. ඌ ඉවරයි. කවුරු හරි දැක්කා. කොහින්ද දැක්කේ කවුද දැක්කේ කියලා මට හිතා ගන්න බැරුව තමයි මේ ඉන්නේ. සද්දයක් ඇහෙනව නේද? කොහින්ද බං දැක්කේ? අඩේ. මූ රතු වෙලා වේ. හරි. දැන් ග්‍රැනි නැගිටලාදී මූ මැරෙනකොට හරි ග්‍රැනි නැගිටිනවා. ඇස් රතු වෙලා ආයි දන්නවද? මං අරුව මැරුවානේ ඒකින්ද වෙන්න ඇති. මට එහෙම එකක් අහුනේම නෑ හැබැයි. කමන්නේ අපි කෝගරත් කියලා ෂොටිය ලෝඩ් කරලා තියාගමු රූපේ ගන්න බැරිය පස්සේ. ෂොටිය ලෝඩ් කර තබා ගන්න හොඳින් මතක තබා ගන්න ඕනේ. මේවා හොඳ යහපත් පුරුදු. දැන් ග්‍රැනි ඉපදිලාද දන්නේ. පොඩ්ඩක් අපි මේක පොලේ ගහලා බලමු කෝකටත් එයාව චකබුම් කරලම පල්ලෙහාට කැපෙන එක එඟට ගුණයි. ආරයත් ඇස් රතු කරගෙන ආවොත් එහෙම නැද්ද? ග්‍රැනි නැද්ද තව? නෑ ඉන්නවා ග්‍රැනි ඉන්නවා. අම්මට තිරි. දැන් කමන්නේ දැන් ගිහිල්ලා අපි ෆොටෝ එක ගමු. අපේ channel එකේ subscribe 100 ගැහුවා. ඒ වගේම ඉතින් 200 ගහන්නත් ඔය වගේම උදව් කරන්න ඉතින්. මේ වීඩියෝ එකට අලුතෙන් මේ channel එකට අලුතෙන් ආපු කට්ටිය වීඩියෝ එක like කරලා channel එක subscribe කරලාම ඊටු ටික බලන්න ඉතින්. හරි දැන් ෆොටෝ 3 හරි. ග්ලිසරින් එක හරි යතුරු හරි. ඒතකොට තව මොනවද මැත්තේ? වෙන ආර ලණුව වගේ එකනේ. දැන් ග්ලිසරින් එක නම් ගෙනාවේ නැහැ. ඒක පස්සේ අතනින් ගන්න පුළුවන් නේ. අපි දැන් ගිහලා ලණුව නූල් පන්දු වගේ ගේමු. මොකක්ද ඒක? ලණුවකුත් නෙමෙයි. ලණුව නෙමෙයි කියලා ඕනේ කිට්ට හොයන්න පුළුවන් නේ. නූල් පන්දුවක් නෙමෙයි මොකක්ද මන් දන්නේ නැහැ. නමක් ගමක් දන්නේ නැති අයිටම් එක. නෑ ඔගේ නමක් නම් වෙන්න මට කියව ගන්න බැරි වුණානේ. බලමු කියවලා. මොකක්? අනේ මන් දන්නේ ග්ලාස් මොකක් හරි සීන්නක් තියෙන්නේ. ඕවා ඕනේ දන්න කෙනෙක් නම පහලින් කමෙන්ට් කරලා යන්න. එතකොට මං ඊළඟ වීඩියෝ එකේ කියන්නම් නම. අද හෙල් චොපර් එකෙන් පැනලා ගිහිල්ලා ඊළඟට පයින්නේ මොකෙන්ද?
මොකෙන්ද බෝට්ටුවෙන් පයින්න බෑ. ඒ අස්සේ මෙහෙ බල්ලෙක් මැරෙන්න හදනවා. වීඩියෝ එක ඇහෙනවා නම් ඉතින් ගණන් ගන්න එපා. මොකක් හරි කරන්නම්කෝ මං ගිහිල්ලා. මං ගියා කිව්ද මොනව කරන්නද බල්ලට? මං කොහෙද මෙහෙ ඉන්නේ? මෙහෙත් පැත්තෙන් යන්න ඕනේ. මට නම් දැන් ට්‍රැකර් පැනලා වගේ තියෙන දැන් නම් ග්‍රැනිට් ඉපදිලා ඇති ග්‍රෑන්ඩ් පාත් ඉපදිලා ඇති. දැන් අපි සෑහනලා ගියානේ. ෂෝටිය උණ්ඩත් නැහැ. එකයි තියෙන්නේ. අතන උණ්ඩ දෙකෙන් ගත්තානේ මං. තව කොහෙද බං උණ්ඩ තියෙන්නේ? උණ්ඩ අතන තියෙනවානේ. ඔය උණ්ඩේ දාලම ග්‍රෑන්ඩ් පාවයි ශකබුන් කරලම අපි අර බඩු ටික උඩට දාගමු. මොකද ඉනිමගෙන් බහිනකන් ඉඳලා එතන ග්‍රැනි ආවොත් එහෙම ඕනේ නැහැ. ග්‍රෑන්ඩ් පාන ලොකුම කේස් එකක් නෑ. ඔගේ කන් ඇහෙන්නේ නෑනේ. ඒකට ග්‍රැනීට චුට්ටක් ඉන්නකො ග්‍රෑන්ඩ් පා උඩට එනකන් එන්න ඕනේ දැන් ඉතින්. එන්න නැතුව ඉන්න බෑනේ. ග්‍රෑන්ඩ් පා ආවද දන්නේ. අපි චුට්ටක් අහට ගිහලා බලමු. දැන් අර කැසට් එක නෙමෙයි රේඩියෝ එකක දැම්මම වැගුණා. අම්මට සුරා ග්‍රෑන්ඩ් පා නටනවා. හරි අම්මට සිරි මොකක්ද ආවේ මොකෑ වුනේ? යකෝ කලබල කරනවානේ. තමයි ඉතින් දන්නේ දා ග්‍රැනිත් ඉන්නවා. ග්‍රැනි යක්කේ මම මෙතන ඌ දන්නෙත් නෑ කොහෙන්ද උණ්ඩේ ආවේ කියලාවත්. කමන්නේ. අපි ඉස්සල්ලාම ග්ලිසරින් එක උඩට අරයියා. අරන් ගියා අතෑරියා. ආයිතින් බැස්සා. මේක ගත්තා නැග්ගා විසික්කා ආයි බැස්සා. ආයි මේක ගත්තා නැග්ගා. මේක නම් මෙතනින් අතයින්න බෑ. මොකද මේ වැටෙනවා බීමට වැටෙනවා. බැස්සා ෆොටෝ ටික ඇල් ටික උඩට අරන් යන්. ඒක අනිවාර්යෙන් ඕනේ. යට ග්‍රෑන්ඩ් පාලා ආවොත් එහෙම ඉතින් ෆොටෝ ටික මෙතන දාගන්න පුළුවන් අපිට. ෂොටියත් ඕනේ. ඊට කලින් අපි ෂොටිය අවසානටම ගමුනේ. උණ්ඩත් නැහැනේ ඉතින් මොකක් කරි ආවට ඉතින් තියන්න යවුනේ නෑ. උනට උඩ උණ්ඩ තියෙනවනේ ඉතින්. මාත් ඉතින් මෝඩයකේ. නැට අපිට විනාඩි දෙකක් යන්නේ. මේකත් අතහැරියා. බැස්සා. අවසාන එක. මේකේ උඩට නම් මන් දන්න තරමින් එන්න බෑ ග්‍රැනීටයි ග්‍රෑන්ඩ් පාටයි. ග්‍රැනී නම් එන්නේ නැහැ කොහොමත්. ග්‍රෑන්ඩ් පා එනවද දන්නේ නැහැ. ග්‍රැනීට දැන් එන්නේ නැහැ දෙන්නම් මං හිතන්නේ. ග්‍රැනීටත් දැන් වයසයි ග්‍රෑන්ඩ් පාටත් දැන් හින වයසයිනේ. අපි මේකේ ගිහලා ෆොටෝ හදමු. මේකේ ෆොටෝ වල නම් කිසි පිළිවෙලක් නැහැ. ඔය අහුවෙන ෆොටෝ එක අරන් යන්න පුළුවන්. අඩි මට අද මේකේ පයින්න ලේසි වුණා. වෙනදා එපා වෙනවනේ. බඩු හොයන්න ගියාම අද මට ලේසි රටාවක් තිබ්බේ. මම බලන දැන බඩු තිබ්බා මං අර. මේකේ රටාවේ ඔක්කොම තියෙන තැන දැනගත්තට පස්සේ මං අර දැනගත්තාට නූල් පන්දු වගේ එක තියෙන තැන අනිත් ඒවා මං දන්නේ නැහැ. අනිත් ඒවා මං ඔය කනාවට ගිහිල්ලා හොයාගත්තේ ඒවා. ඉස්සල්ලාම අරක හරි දැන් එකට ඉලක්කෙට වෙඩි තියන්න ඕනේ. මෙතන අන්ලිමිටඩ් උණ්ඩ තියෙනවා. හැබැයි මේකට තියලා ඉවර වෙනකන් විතරයි අන්ලිමිටඩ් වෙන්නේ. ඊට පස්සේ ඉතින් අන්ලිමිටඩ් නැහැ. එකයි ආයි දන්නවනේ ඉලක්කේ. එහෙම වර්ධිනවල අපිට ඉලක්ක සාමාන්‍ය මිනිස්සුන්ට නම් ඉතින් ඔයා වර්ධිනවා. හරි. අපි දැන් උණ්ඩ ගොඩාක් ගන්න ඕනේ. එතකොට මම දැන් මේකට තියලා ඉවර වෙනකොටත් අරකේ උණ්ඩ ඉතුරු වෙලා තියෙනවා. හැබැයි දැන් නම් එහෙම නෑ වෙයි වගේ. නැති වෙයි වගේ. නෑ වෙයි වගේ නෙමෙයි වචනත් පැටලෙනවා. ඒ කොහෙද බං ඒ ගියේ? පොඩ්ඩක් ඉතින් දන්නේ නැද දාම් වෙනවා ඩූම් වෙනවා. හරි. අඩි ලෝඩ් කරගන්න බැරුණා උණ්ඩ දෙකම ඉවරයි. කමන්නේ දැන් ආයි ඉතින් නේ මං ආපේ කියා ලණුව ගන්න ඕනේ. ලණුව නෙමෙයි. මොකක්ද අර බෝලේ. අනේ මට මොකක්ද මෙතන තව අඩුයි කියලා තේරෙනවා. මොකක්ද අඩුනේ? අම්මට සිරි අර ටේප් එක චොපර් එකේ තටු කැඩලානේ තියෙන්නේ.
ටේප් එක ගොඩක් දුරට මෙන්න මේකේ තියෙනවා අවුලන්නේ මට ඒක මතක් වුන්නේ නැනේ මේ වෙනකම්ම කමන්නේ උඩ තියෙනවනේ බලන්නකෝ දැන් අපි මේ වටේකින් ගියාට වෙන්න මෙතන මේ දොර අරගන්න විදිහක් තිබ්බනම් අපිට මෙතනින් එහා පැත්තේ කොච්චර වටයක්ද අපි ගියේනේ අපි තෙල් ටික ගිහින් දාගමු තෙල් ටික දාලා තෙල් කෑන් එක පුපුරවන්න තිබ්බා උණ්ඩ ඉවරනේ ෂොටියේ මට ලෝඩ් කරගන්න බැන්නවනේ නැත්තම් මේක පුපුරවන්න තිබ්බා මොකෑ බං ඉවෙන්නේ දැන් හරි මොකක් හරි වෙලාද හරියට ඇවිල්ලා නැහැ ඒකයි මම අර හුස්ම ගන්නවා වගේ එකක් කරනවානේ එතකොට අර ස්ටේජ් එක අරගෙන යනවා ඇති අපි මේ කොහාට දාලාද තියන්නේ අතනින් විතර තියලා අපි මේක පුපුරවමු උණ්ඩ වගේක් තියෙනවා වෙලාවකට ෂුවර් නෑ අපි ඉස්සලා හෙලිකොප්ටරේ යන්න රෙඩි කරලා ඔක්කොම මම මෙතන උණ්ඩ දෙක තියෙන්නේ අවුලන්නේ මේ බලනකො තට්ට කැඩලා නෙමෙයි මොකේ හරි වැදිලා අපි එක ටේප් ගහලා අලෝ Oh my god! Wow! දැන් හරි මේ ෂොටිය බෙන් මෙහෙ දාලා ආවනේ මම කෝ බං ඒක අප්පඩ තිර එහා පැත්තෙන් ආවන ළඟයි අපිට කමන්නේ තිංගාලේ ගිහිල්ලා කෝ බං ග්‍රිසලින් අපි අර චොපර් එකේ යතුරත් අරන්ම ඉමු එතකොට ඇඟට ගුණයි ඒක හදිස්සියට මොක් ග්‍රෑනිලා ග්‍රෑන්ඩ්පාල මේක උඩ නගිනවා නම් ගත්තා ගියා මේක පුපුරනවා වගේ නෙමෙයි අපිත් මැරෙයිද දන්නේ නැහැ වෙලාවකට මාත් මැරිලා තියෙනවා මේක පුපුරවන්න ගිහිල්ලා ටිකක් ඈතට ගිහිල්ලා පුපුරවමු ඉලක්කේ රෙඩි තිබ්බා පිපුරවා ආඩි මේකේ බෝම්බක් තියෙනවා වෙලාවකට උඩ මෙතන නෑනේ එහෙනම් අර සතා ගාව තියෙන තමා දවසට උඩක් තියෙනවා එහෙනම් අපි පැනලා යන් ග්‍රැනි එකේ නම් මං කාර් එකක් ඉස්සවන්නේ ඉතින් මේකේ අද උස්සන්නේ ග්‍රැනිලා වටිනා චොපර් එක මොකද මං උඩ යන්නේ නැත්තේ තට්ට ගැලිලා විදි වේද මං ටේප් ගාලා ලෝප එක එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ග්‍රැනි ග්‍රෑන්ඩ්පා යතෙන් නැගලා නෙමෙයි ඇවිල්ලා ග්‍රැනි මාවල්ලන්න බෑනේ the end එහෙනම් කොල්ලෝ අපි ගියා